ඊයේ වරන මොනොකෝ ග්‍රාන්ඩ් ප්‍රී එකක් දිනන්න හම්බුනේ youngest ever මොනොකෝ ග්‍රාන්ඩ් ප්‍රී winner විදිහට කිමි ඇන්ටනල්ට. සහන chaotic race එකක් අපි දැක්ක DNFs 5ක් ඒ වගේම තමයි major crashes දෙකක් මේ රේස් එකේදී red flag race එකක් වුණා. ඒ වගේම තමයි session එක නවත්තලා restart එකෙන් පස්සේ තමයි මේ රේස් එක ඉවරුනේ ඊයේ. DNFs වගේ කතා කරද්දී සහන හොඳ races පස්සේ තමයි මේ විදිහට DNF එන්නේ. රේස් එක start එකේදී අපි දැක්ක power failure issue එකක් හින්දා Verstappen retire වෙනවා. ඊට පස්සේ Leclerc අපි දැක්ක crash එකක් වෙනවා wall එකට. ඒ වගේම Lando Norris DNF විදිහට තමයි finish කරන්නේ. Bottas Bierman තමයි අනිත් දෙන්න DNF වෙලා මේ රේස් එක ඉවර කරුනේ නැති. මේ රේස් එකේදී major crashes දෙකක් අපි දැක්කා. එකක් Leclerc ගේ වගේම තමයි Stroll ගේ road එකේ තිබ්බ issue එකක් හින්දා තමයි මේ දෙන්නම wall එකට මේ විදිහට crash වුනේ. කිමි ඇන්ටනල්ට පුළුවන් වෙනවා 5th consecutive race එක දිනන්න මේ season එකේදී. මේකත් එක්ක ඇන්ටනල්ට පුළුවන් වෙනවා ලුයිස් හැමිල්ටන්ගේ 2014 2020 වල රෙකෝඩ් එක equal කරන්න. මේ රේස් එකේ positions ගැන කතා කරොත් එම කිමි ඇන්ටනල් තමයි මේ රේස් එක දිනන්නේ. ඒ වගේම second position එක ඉවර කරනවා ලුයිස් හැමිල්ටන්. ඒ වගේම third position එකේ හැජා ඉවර කරද්දී ඔස්කාර් පියාසි තමයි fourth position එකේ ඉවර කරේ. මේ මොනොකෝ වින් එකත් එක්ක කිමි ඇන්ටනල්ට පුළුවන් වෙනවා youngest ever මොනොකෝ ග්‍රාන්ඩ් ප්‍රී winner වෙන්න. අවුරුදු 19 ඊටාම සෑහෙන හොඳ ෆියුෂ් එකක් තියෙනවා කියලා අපිට පේනවා මේ Mercedes driverට. මේ podium finish එකත් එක්ක මේක ලුයිස් හැමිල්ටන්ගේ 205th podium finish එක. ඒ වගේම තමයි මොනොකෝ ග්‍රාන්ඩ් ප්‍රී එක 8 පාරක් දෙලා තිනවා මේ වෙද්දී ලුයිස් හැමිල්ටන්. රේස් එකෙන් පස්සේ අපිට ඊළඟට යන්න වෙන්නේ බාසිලෝනා වලට තමයි next race එකට. ඒ රේස් එක තියෙන්නේ June 14th. අපි බලමු ඒ රේස් එකේදී පුළුවන් මේද කියලා කිමි ඇන්ටනල්ට ලුයිස් හැමිල්ටන්ගේ රෙකෝඩ් එක බ්‍රේක් කරන්න 6 consecutive time winner විදිහට.